හතර දෙනා ඉන්නේ හරිම හොඳයි. ගෙදර වගේ තමයි. මාමා බාබා හරිම ආදරේ කිව්වා. මාමා අම්මා වගේ තමයි සලකන්නේ කියලා කිව්වා. පඩිය එහෙම වෙලාවට දෙනවලු. අපි පොත් හදන්න කොළඹ ගියාට පස්සේ මට ගොඩාක් හම්බ වුණා මේ හෙන දුර නුවර එළිය වවුනියාව එතන ගියාම අම්පාර ගොඩක් අය මේ අස්ලියක යනවා. සියලු දෙනාටම සුබ දවසක්. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න සහෝදරියක්. අපි එයාගෙන් විස්තර අහලා දැනගමු. අයිබෝන් මිස්. අයිබෝන්. ඔබතුමියගේ නම මොකක්ද? කන්දේ කොළ තමයි මගේ නම. ඔබතුමිය කොහේ ඉඳන්ද අපේ ආයතනයට සම්බන්ධ වෙන්නේ? මම මහව ඉඳලා තමයි සහභාගී වෙන්නේ. කොහොමද ඔබතුමිය අපගේ ආයතනය ගැන දැනගත්තේ? ඇත්තටම මේ මමයි මගේ යාළුවයි මේ ඒජන්සියක් හොයාගෙන ආවා. හදිසියෙන් මෙතන මේ බෝඩ් එක ගහලා තිබ්බ අස්ලිය කියලා. ඊට පස්සේ අපි පොඩ්ඩක් කිව්වා ගිහින් බලමු කියලා. ඊට පස්සේ මේ අපි දෙන්න ආවා. ඊටම මේ ඊට පහුවදා දවස් දෙකක් ගියාට පස්සේ අපි දෙන්නට පොත හදන්න එන්න කිව්වා. අපි දෙන්න එදාමත් පොත හදාගෙන ආවා. ඊට පස්සේ මගේ යාළුවා මේ මාසයක් ඇතුළත කොහමරි විදේශ ගත වුණා. මම පොඩ්ඩක් මේ නැවැත්තුවා මේ මගේ පුතා දාලා යන්න කවුරුත් නැති නිසා. මගේ යාළුවා ඇත්තටම මේ හොඳම තැනක් හම්බෙලා තිනවා. ඒ මේ ගෙදර හතර දෙනා ඉන්නේ හරිම හොඳයි. ගෙදර වගේ තමයි. මාමා බාබා හරිම ආදරේ කිව්වා. මේ මාමා අම්මා වගේ තමයි සලකන්නේ කියලා කිව්වා. පඩිය එහෙම වෙලාවට දෙනවලු. මේ ඒ රටේ වෙලාවෙන් 11ට නිදා ගන්නත් හම්බෙනවලු. උදේට ඇහැරෙනවලු. හරිම හොඳයි කිව්වා. මට කියලා තියෙනවා මාස 8යි දැනට ගිහිල්ලා මේ කන්දේ මම ආයෙත් නැවත වතාවක් ඒ ගෙදර අවුරුද්දක ඉඳලා ආයෙමත් යනවත් කියලා තියෙනවා මට. හොඳයි. ඔබතුමිය කීවෙනි වතාවටද රට යන්නේ? පළවෙනි වතාවටද එහෙම නැත්නම් කලින් ගිහින් තියනවද? ඇත්තටම මම මේ දෙවෙනි වතාවට යන්නේ. ඉස්සර වෙලා නම් ගියේ වෙනත් ආයතනයකින්. ඒ ආයතනේ ගියාට පස්සේ මට ඒ ගෙදර කරදර වුණා ටිකක්. ඊට පස්සේ මේ මම ඒජන්සියට ඇවිත් කොහමරි වෙනත් ගෙදරකට ගියා. කොහමරි ඒ ගෙදරත් අවුරුදු දෙකක් ඉඳලා ආවා. මේ ඇත්තටම කිව්වොත් මේ ඒජන්සියෙන් මේ අපේ ලංකාවේ තියෙන එකෙන් මේ හොයලා බැලුවේ නෑ එහෙම. එමනේ ඒ නිසා තමයි මේ අස්ලිය එකට ආවේ. ඔයාට මොන වගේ විශ්වාසයක්ද තියෙන අපේ ආයතනය පිළිබඳව? ඇත්තටම මේ අපි පොත් හදන්න කොළඹ ගියාට පස්සේ මට ගොඩාක් හම්බ වුණා මේ හෙන දුර නුවර එළිය වවුනියාව එතන ගියාම අම්පාර ගොඩක් අය මේ අස්ලියක යනවා. ඒ කියන්නේ ඒ තරම් අස්ලිය ඒජන්සිය හොඳයි කියලා මට හිතුණා. හොඳයි. ඔබතුමියගේ පවුලේ විස්තර පොඩ්ඩක් අපිට කියවෝ. මගේ පවුලේ විස්තර නම් මම බැඳලා මේ මහත්තයාත් ඉන්නවා. පුතත් දැනට අධ්‍යාපනය කරගෙන යනවා. මේ මගේ ඉතින් ලොකු සිහින ටිකක් තියෙනවා. ඒ ටික සැබෑ කර ගැනීමට තමයි මම මේ විදේශගත වෙන්නේ. ඇත්තටම කිව්වොත් මට මේ මාසේ 25 තමයි යන්න තියෙන්නේ දින. හොඳයි. ඔබතුමියගේ බලාපොරොත්තු මොනවද විදේශගත වෙලා ඔබතුමිය කරන් බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම ගේත් බාගෙට හදලා තියෙනවා. ඒ ටිකත් කරගෙන පුතාගේ අධ්‍යාපනයත් වැඩි දියුණු කරගෙන තමයි ආය නැවත ලංකාවට එන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. අපගේ කාර්ය මණ්ඩලය පිළිබඳව ඔබතුමියට මොන වගේ විශ්වාසයක්ද තියෙන්නේ? ඇත්තටම කාර්ය මණ්ඩලය කිව්වොත් හරිම හොඳයි. මේ ආව ගමන්ම රස්තිය අද කරන්නේ නැතුව තියෙන වැඩ ටික කරලා යවනවා. මේ මගේ අවසාන දවස. එයාලටත් මම මේ අවස්ථාවේ ආයේ අපිට හම්බෙන්න වෙලාව හම්බෙන්නේ නැහැ. ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේදී.